අපි උදේ පාන්දර රෑ 12ට පිටත් වුණේ ඇත්තටම. ඉතින් දැන් වෙලාව උදේ 9:20යි. මේ වෙනකොට අපි කිලෝමීටර් කීයක් විතර ඇවිල්ලාද? කිලෝමීටර් 600ක් විතර අපි ඩ්‍රයිව් කරා. ඉතින් දැන් දෙහික විතර නවත්තලා අපි කිලෝමීටර් 600ක් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද දවසේ ටාගට් එක කිලෝමීටර් තිබ්බා 1200ක් විතර. ඉතින් 600ක් කළා තව 600ක් යන්න තියෙනවා. බලමු. ඉතින් මේ යන්න පිටත් වෙන්නේ කේප් යෝක් ට්‍රිප් එක. අපි දැන් ඉන්නේ බර්ක් වල. තාම නිව් සවුත් වේල්ස් ඉන්නේ. ගෙදර ඉඳන් දැන් කිලෝමීටර් 1000ක් විතර ආවා. අද ටාගට් එක 1200ක් ට්‍රැවල් කරන්න. ඉතින් අපි දැන් මේ බර්ක් ටවුන් එකේ පොඩ්ඩක් නැවතුවා අපිට දවල්ට පොඩ්ඩක් කාලා රිලැක්ස් වෙන්න. මොකද අපි රෑ හරියට නිින්දක් නැති හින්දා ටිකක් අමාරුයි කට්ටියට. දැන් ක්වීන්ස්ලන්ඩ් බෝඩ් එක පහු කරන්න තව පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඉතින් එක්සයිටඩ්. බලමු මොකද වෙන්නේ කියලා. දැන් තාම මේ ඩ්‍රයිව් කරන් යනවා. දැන් ක්වීන්ස්ලන්ඩ් බෝඩ් එකට ටිකක් ළඟයි. අපි අද රෑ නවතින්න හිතාගෙන ඉන්නේ චාර්ලට් ප්ලේන්ස් කියලා කැම්ප් ග්‍රවුන්ඩ් එකක. හොට් වෝටර් පොන්ඩ් එකක් තියෙනවා. නැචරල් හොට් වෝටර් පොන්ඩ් එකක් තියෙන කැම්ප් ග්‍රවුන්ඩ් එක තමයි නතර වෙන්න හිතන් ඉන්නේ. තව කිලෝමීටර් 175ක් විතර තියෙනවා එතනට යන්න. ඉතින් මේ යන පාර දෙපැත්තේ හොගාන එළුව හිටියා. අපි වීඩියෝ කරලා දාන්න. නිකන් අර ලංකාවේ මේ එළියේ කොල්ලෝ ඉන්නවා වගේ මේ ඉන්නේ එළුව මේ යන පාර දෙපැත්තේ. ඉතින් ලස්සනයි. ඔන්න අපි ක්වීන්ස්ලන්ඩ් බෝඩ් එක ළඟට ආවා. ඉතින් ක්වීන්ස්ලන්ඩ් වල සති 4ක් ඉතින් පටන් ගන්නවා. Hi. අපි ආව උණු වතුර ටබ් එකේ නාන්න. හතලිහක්
හදන්න යන්නේ අද. easy peasy. beef ටික මේ පෙට්ටි වලට දාගෙන ආවා අපි ලේසියෙන්ද. morning ඔන්න අපේ ට්‍රිප් එකේ දෙවනි දවස පටන් ගත්තා. ඉතින් ඊයේ කිව්වා වගේ අපි කැම්ප් කරේ චාර්ලට් ප්ලේන්ස් කියන කැම්ප් ග්‍රවුන්ඩ් එකේ. මෙතන ගෙවලා තමයි කැම්ප් කරන්න ඕනේ. අපි තුන් දෙනාටම $50ක් වගේ තමයි ගියේ. මෙතනට ඇවිල්ලා බුක් කරන්නත් පුළුවන්, ඔන්ලයින් කලින් බුක් කරලා එන්නත් පුළුවන්. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙනවා උණු වතුර උල්පත්. ඒ කියන්නේ මේ ඔයගලන්ට පේන වටේ පේන මේ වතුර වැටෙන ඒවා හැම එකක්ම උණු වතුර. ඉතින් හොඳට බහැලා නාන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ ටබ්ස් හදලා තියෙනවා ඒ උණු වතුර පම්ප් කරන්න පුළුවන් අපිට. ඒ ටබ්ස් වලට. ඉතින් ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. ගොඩක් ෆැමිලිස් ඇවිල්ලා තියෙනවා පේනවා පොඩි ළමයි එක්ක. ඒ වගේම යං කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතන තව තියෙන විශේෂත්වයක් තමයි බා එකක් එහෙම තියෙනවා. බා එක අපි හිටපු වෙලාවේ නම් ෆන්ක්ෂන් උන්නේ නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝගේ ඩ්‍රින්ක්ස් අරන් ඇවිල්ලා මෙතන කට්ටියත් එක්ක එකතු වෙලා එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ලස්සන කැම්ප් සයිට් එකක්. ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ක්වින්සන් පැටියාව ඇවිල්ලා බලන්න. අපි දැන් ඉන්නවා පෙට්‍රල් ගහන්න පොලිමක. කලින් තිබ්බ ෂෙඩ් එකක් ඒකේ පෙට්‍රල් තිබ්බ නැහැ ඩීසල් විතරයි තිබ්බේ. ඉතින් අද මොකද්ද ප්ලෑන් එක? අපිට කේම්ස් වලට තියෙන තව 1600 ගන්න. බලමු භාගයක්වත් යන්නේ නැහැ. අද භාගයක් ගිහිලා ඉතුරු භාගය යන කේම්ස් වල. මග නම් මුකුත් නැති ඒ බලාගන්න. ගිහලා බලමු. ගිහලා බලමු. එන්න තියෙනවා පෙට්‍රල් පොලිම. බයික් ඉස්සර වගේ තමයි පොලිමේ ඉන්නේ වැඩිපුර. ටිකෙන් ටික ඉස්සරහට යනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇන්ජලාලා බ්‍රිජ් එක ගාවට. මේකේ වැදගත්කම තමයි ඔස්ට්‍රේලියාවේ සිද්ධ වෙච්ච most powerfulම explosion එක වෙලා තියෙන්නේ මෙතන තමයි. ඒ කියන්නේ ට්‍රක් එකක් ඇමෝනියම් නයිට්‍රේට් ට්‍රාන්ස්ෆර් කරගෙන ඉන්න ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඒක එක්ස්ප්ලෝඩ් වෙලා තමයි මේ බ්‍රිජ් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් එක්ස්ප්ලෝෂන් එක කොච්චර පවර්ෆුල්ද කියනවා නම් කිලෝමීටර් 30ක් දුරට වෙනකම්ම ඒකේ එෆෙක්ට් වෙලා තියෙනවා. ඉතින් of course ට්‍රක් එකේ කෑලිත් නෑ බ්‍රිජ් එකත් හොඳටම කැඩිලා. මේ ඊට එහා පැත්තේ පොඩි මේ තනක් හදලා තියෙනවා මේ බ්‍රිජ් එකේ ඉතුරු වෙච්ච කෑලි වෙන්නේ නැති. බ්‍රිජ් එකේ ඉතුරු කෑලි.
තියෙන්නේ රේල් රෝඩ් එක. රේල්වේ ට්‍රැක් එක. ඒකේ කෑලි තමයි අර තියෙන්නේ. බ්‍රිජ් එක තිබිලා තියෙන්නේ මේ අලුතෙන් හදපු බ්‍රිජ් එක තියෙන තැන තමයි. අපි දැන් මේ ඩ්‍රයිව් කරගෙන එනවා. දැන් ගොඩාක් වෙලා ඩ්‍රයිව් කරා. ඉතින් මේ එනකොට කෙලින්ම පාරක් හම්බුණා. දැන් කිලෝමීටර් ගාණක් මේ පාර කෙලින්ම තියෙන්නේ. ඉතින් මේ පාරේ එක අපි කට්ටියට නිින්ද යන ඒවා එහෙම නවත්තන්න දාලා තියෙනවා questions අහලා. ඒ කියන්නේ එක බෝඩ් එක question එකක් තියෙනවා. ඊට පස්සේ තව ටිකකින් hint එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ තව ටිකකින් answer එක තියෙනවා. ඉතින් එහෙම දැකලා අපි අපිත් මේ දැන් හොයාගත්ත දෙයක් තමයි මේ මොකක්ද දන්නවද? ඔස්ට්‍රේලියාවට වතුර සපයන්නේ කොහෙන්ද කියලා. මොකද මේ පැති හරිම වහිනව එහෙම අඩුයි මේ පැතිවලට. ඉතින් මෙච්චර තියෙද්දි මේ ගොඩබිමට වතුර එන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකේ අපිට ආන්සර් එක තිබ්බේ Great Artesian Basin කියලා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්නකෝ මම පෙන්නනවා මේ ටගල Google කරලා බැලුවා. මෙන්න මේ පින්තූරේ තියෙන මේ ඒරියා එක තියෙනවනේ මේ ලොකු ඒරියා එක. අන්නේ ඒරියා එකේ තියෙනවා පොළව යට වතුර බේසින් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් Great Artesian Ocean Basin කියලා. ඒ කියන්නේ මුහුදෙන් එන වතුර පොළව යට තැම්පත් වෙලා තියෙන එකක්. ඉතින් ඕකෙන් තමයි ඔස්ට්‍රේලියාවට වතුර සපයන්නේ මේන් ඉන්ලන්ඩ් එකට. අපි දැන් ට්‍රිප් එකේ ඕවරෝල් කිලෝමීටර් 1600 ගානකට වඩා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉන්නේ අපි ටැම්පෝ වල. What about Pankala? Lamp එක
මේ තියෙන එන්ජින් එක. කෝ මේක. මොකක් එන්ජිමද? ඉතාලනේ. මේක කියන්නේ මොකක්ද කියලා? බර කිරණ එකක්. බර කිරණ එක මොකක්ද කියලා? තරහදියා. සීරියස්ලි ඒක තරහදියක්ද? මම බොරුවක් කියලා හිතලා කිව්වේ. මේ ඇවරි තරහදි බ්‍රෑන්ඩ් එක තාම තියෙනවා. මොකද තරදක මේක මේක තාව තියෙන තාම තියෙන ඇවරි තමයි හොඳම තරහදි. මේක වරන්න ඒක නිකන් අර ඩෙන්ටල් වලට ගියාම තියෙන එකක් වගේ. මේක නේද නුග ට්‍රෑම් ලයින් එකක් වගේ. 1850s වල හදපු එක. හිස්ට්‍රී. නේ ඔය කියන්නේ මේ රේල් එක. මේ රේල් එකක් නේද? මොකද්ද ඔය අහුවේ? මේක මොකද්ද? නිලෙත් මේක මොකද්ද? ඩ්‍රිල් එකක්. නෑ. ඩ්‍රිල් එකක් නේ? යේ. මේක පම්පයක්. ඔයිල් පම්ප් එක. ඔයිල් පම්ප්. ඔයිල් පම්ප් එකක්ලු. මොප්පයකුත් තියෙනවානේ. මේ ඒක තියෙන්නේ නම් පරණ ගන්න. 1985 වල මොප් එකක්. නෑ. මේකත් තරහදියා. මේක මාරු දේවල් තියෙනවා. ඒක නම් නිකන් ට්‍රෝලියක්ද කොහෙද? තරහදියා කර තින්නනේ උඩ කෑල්ල. ආ. ටේප්පුකුත් තියෙනවා. ටේපුකුත් තියෙනවා. ෂේප්පක් ඒ වගේ. අර මේවා ටයිප්‍රයිටර් නේ. මේ තියෙන්නේ මේවා මේ ජැක් ස්ටෑන්ඩ්. ජැක් ස්ටෑන්ඩ්. අකෝ ජැක් ස්ටෑන්ඩ් එක අර යට එක තෙසස් කරන්න පුළුවන් නේ. අනේ ඒක බෑ රේල් වලට ඕනේ නේ. 1886 හදලා තියෙනවා. බුදු අම්මෝ. අපොයි දෙයනේ. 1886 හදන්නේ. ජැක් ස්ටෑන්ඩ් නෙමෙයි. මොකක්ද? තාගන්න. ඒක චේන් එකකුත් තියෙනවා මොකද්ද මන්ද? අර පැත්තට කවුන්ටර් බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ එකතු මොනවා උස්සන්නේ something printer එක. printer එක ඕ. ඈ ඒක printer එකක්ද? මම නම් හිතන්නේ printer එක. මේ කරකෝන හැන්ඩල් එකකුත් තියෙන්නේ. නිකන් කොළ දානවා වගේ ගන්න එක. ඒක නම් ගන්න තිබෙන්නේ. ඉන්න තියෙනවා typewriters. තියෙනවා මීට වඩා තව ටිකක් මේන්ටේන් ගන්න එපා. දුමිට වදින්න. අර seal මේ සීල්. අර සීල්. මේ අර පෑන් අර නිකන් හැරි පොටර් එකේ පෑන් වගේ මේ. හරි චූටි තරහා දීලා තියෙනවා අතන. ෆෝන් එක කොහමද? මම දැක්ක කොහෙද ෆෝන් එකක් තියෙනවා. ආයෙ පවුන. අර ෆෝන් එක කොහොමද? ඕ ෆෝන් එක. ඉතින් ෆෝන්. රේල්වේ ෆෝන්. ඒක නම් ලස්සනයි. අප්පඩි සීල්. මහාන වැසිවා. අන්ට එවුමයි. ඒ අර යතුරුනේ. යතුරු බෝඩ් එක. මිනිමම් සෙටින් and unit for preparation. මොකද මේක තමයි යතුරු කරන්නේ. Like one of the last two tickets sold by Aramak Frank Jim Keys on 11th of December 1975. Historic incident by Jim Keys. Yeah, badminton එක. ටෙනිස් වෙන්නේ නැති නේද? එතකොට මේ ට්‍රෑම් එක ඇත්තටම තිබිලා තියෙනවා නේ. හරි ලේසි ජාකට් එකක් තියෙනවා. අර ඒක කඩලත් නැහැ. මොකද? ටිගොලේ විදිහින් තියෙන්නේ. ආ ඕම. නෑ ලේසි ජාකට් එක. මෙතන. පිසිදානේ?
නූලි වදිනවට වෙන්න තීටිකොලයක් දාලා නෑ තියෙන්නේ. නෑ නෑ ඒක යූස් කරලා නැද්ද කොහෙද ළමයි අර අලුතෙන් දෙනකොට දෙන්නේ මේ අර නම් මෙව ගහලා කොළ අලවල තියෙන ඉඩික තියෙනවා එහෙම ඔන්න තියෙනවා තේ පෝච්චියක්. ජග් එකක්. ජග් එකක් හරි මේක මොකක්ද මේක ඒක ලේබල් එකක් තියෙනවා. බලමු මොකද්ද ලේබල් එකේ තියෙන්නේ කියලා. ලිස්ට් කියලා බ්‍රෑන්ඩ් එකක් ගන්න ෆ්‍රික්ස් තියෙනවා. ඊ මේක පොලිසරේ අඩේ ඕමයි. මොකද්ද? පොලිසරයක් ඒ අපේ ආච්චිලා ගෙදර තෝරගෙන තිබ්බනේ. මට ඇත්තටම? මම එකක් දැකලා තියෙනවා ඕ. ඒක කරන්න බෑ මෙහෙම කරාම සුබ ඕ යනවා. අර බ්‍රෂ් තුනන්ද රවණ වද වයිති. ඒ පස්සේ මම ආච්චිලා ගෙදර මේක ඇන්ටික් ෂොප් එකක් වගේ දැන් නම් ට්‍රෑම් මියුසියම් කෙසේ වෙතත් bakery tray make soft drink grease gun weed spray නෑ ඒකේ තියෙන බඩු ටික පෙන්නන්න මීට් ස්ලයිසර්. meat spray මේ kitchen වල තියෙන්නේ සමාන kitchen lower beam item එක ගන්න ඒක මෙහෙම නෑ අන්න තියෙනවා අයන්. කො ඕ තියෙනවා අන්න කොකාකෝලා ඒ දවස්වලත් තියෙනවා කෝ අර බලන්න අම්මට ඒක නම් පස්සේ කාලේ ගෙනාලා දීපු එකක් දන්නේ. නෑ කොකාකෝලා එන වර්ණයිනේ කොකා කෝලා තියෙනවා. අර කොෆි බෝතලෙකුත් තියෙනවා කොකාකෝලා අර මෙතනක් තියෙනවා කොකාකෝලා ගන්න ඒක දෙන අලුත් පැන් කියලා 1975 මහාන මැෂින් තියෙනවා තව. ඉදසත් සිංග තිබිලා තියෙනවා මේ. සිංග මහාන මැෂිම. කොබින් මේ මම ඉඳලානේ ටවුන් එකේම දේවල්ලානේ ඔව්. ආමැක්. ඔව් ආමැක් ට්‍රෑම් එක හින්දා තමයි මේ ටවුන් එක හැදෙන්නේ නැති ගොයන් අයිටම්ස්. අම්මාසේ බින්ගෝ ට්‍රැප් එකක් තියෙනවා. කො ආ නම් Panasonic අලුත් TV එකක්. Kangaroos. Hi kangaroos. නෑ අර ඇක්සලරේටර් මේ ක්ලච් එක අර බ්‍රේක් එක මේ මොකද මම ඒක හිතේ හෑන්ඩ් බ්‍රේක් Cowboy දැකලා තියෙනවද? Cowboy. Cowboy.
දැන් ඉන්නේ හියොන්ඩන් කියන ටවුන් එකේ තියෙන ඩිස්කවරි සෙන්ටර් එකකට. මේක ඩයිනසෝ තීම් එකට හදපු සෙන්ටර් එකක්. ඉතින් මේකේ ගොඩක් ෆොසිල්ස් ගැන එතකොට ඇත්ත ෆොසිල්ස් දෙකක් තුනක් තියෙනවා. ඉතින් ලස්සන තරක් හියොන්ඩන් එක තමයි ටවුන් එක. ඇවිල්ලා බලන්න පුළුවන්. Then hatch වෙනවා. ඇත්තේ වයි. ෆොසිල්ස් එකක් දෙකක් නෙවෙයි මේක ගොඩක් ෆොසිල්ස් තියෙනවා. මගේ බෝඩ් එකක් දැකලා කියලා හොයාගත්තේ මේ කුයින්ස්ලන්ඩ් ටෙරෝසෝ කියන මේ ඩයිනසෝර්ගේ ෆොසිල් එකක් 2004 දී හම්බෙලා තියෙනවා මේ අපි ඉන්න ටවුන් එකේ හියොන්ඩන් කියන ටවුන් එකේ. ඉතින් ඒ කියන විදිහට මීටර් දෙකක් විතර ලොකුයිලු ඒගොල්ලන්ට හම්බෙලා තියෙන යාගේ ජෝ එක. ඉතින් ඒ ජෝ එකත් එක්ක ඒගොල්ලෝ කැල්කියුලේට් කරලා බලනවාම විං සයිස් එක මීටර් 2කටත් වඩා වැඩිලු ඒ ක්වීන්ස්ලන්ඩ් ටෙරෝසෝගේ. ඉතින් ඒ කියන්නේ ෆ්ලයිං රෙප්ටයිල්ස්ලා. ඒගොල්ලෝ පියාඹන උරගයෝ ඩයිනසෝර්ස්ලා. මොකද කකුලද? ඇටි. Wings. This immense event of power released energy and matter into space and gave birth to the universe. Over billions of years, dust and gases from the explosion gradually formed into stars, galaxies and planets, including our planet Earth. More than 500 million years ago, the Earth was largely covered by ocean. Imagine you were here, but back in that time, you would be in the middle of a vast sea. Sand and silt formed to the sea floor and gradually turned to sandstones and mudstones under the weight of more sand falling onto it from above. It is now 500 million years ago. Great forces are at play. Imagine the old rocks as they are metamorphized or changed by being squeezed, heated and distorted by the enormous pressures of the Earth's surface crust. These rocks are the foundation stones of today's Porcupine Gorge. It's 280 million years ago, and you're very cold. Glaciers cover mountains close to where Porcupine Gorge will finally be formed. The huge, icy glaciers slowly flow down the mountains, cracking off chunks of ice. They grind the rocks up and spit out the debris in piles and dunes. These piles of stones and dirt turn into layers of rock. Primitive plants and animals are now living in the area.
150 million years ago. It's not so cold now. The ice is gone, and rivers flow through the area. Sand and silt drop to the riverbeds and slowly turn to sandstone and shales. Primitive plants fall and are swashed into small coal seams by the weight of more plants and soil above. Amphibians crawl around the riverbanks. You were in an arid landscape 220 million years ago. Wide rivers carry sand eroded from nearby mountains. The sand drops to quiet parts of the riverbed. Over time, the sand deepens and forms white sandstone. Australia has its first reptiles, lumbering bacillaries, mammal-like reptiles. Now, 200 million years ago, you were getting wet. But at least it's warm. Rain beats down on slow-moving, muddy-colored rivers. Silt settles on riverbeds and gradually forms brown sandstones. In a dramatic change of scene, you are now on the edge of a huge inland sea, 112 million years ago. 3 such separate seas invaded the basin, and then retreated during this time. Sand and silt were washed about by waves and deposited on the seabed. Waves wash onto sandy and pebbly beaches. All this turns to yellow and brown sandstone over time. Limestone forms in the quiet parts of the sea. Giant aquatic reptiles abound in the cool waters, while Matapasaurus walks on the nearby shores. Pterosaurs fly overhead. It is now 10 million years ago. The seas have dried up. Forest covers the land. Rivers still flow through the country, carrying and dropping sand for more layers of white sandstone. Giant mammals and lizards roam the land. Look out. It's only 6 million years ago and the land is erupting. Volcanoes spouting molten rock, ash, and smoke into the air. Great streams of lava spew from the volcanoes and flow into the country. Gradually, the lava cools to a hard black basalt. The basalt forms a hard cap over the softer sandstone and mudstones below. Now watch as during the last 5 million years a new river forms and begins to slowly cut through the hard layer of basalt. Once through the basalt, the river cuts down quickly as the softer sandstones offer little resistance. Storms and floods have converting the river into a raging torrent, attacking the stone, eating down to the foundation rocks. Giant mammal and megafauna flourish and disappear. Here we are today. Porcupine Gorge reveals the layers of the land's dramatic history. It took 500 million years to create. Take the time to travel a short distance to the gorge. Gaze from the rim, or walk down into the gorge. As you do, remember the dramatic events of its creation, and think of what it may be like in the eons still to come. අපි යනවා Porcupine Gorge
යන්නේ Porcupine Gorge lookout එකට. වතුර නම් වැඩිය නෑ. යනවා උදේ පාන්දරට ඕන්න. අපි හිටපු කෑම් සයිට් එකේ ඉඳන් පොඩි වෝක් එකක් තියෙනවා පල්ලෙහාට. අර ගෝච් එකේ පල්ලෙහායින් යන රිවර් එකේ තමයි දාන්න යන්නේ. බලන්න. එන්නම් වතුරට ළඟයි. ඔන්න තියෙනවා. අපි කෑම් ග්‍රවුන්ඩ් එකට 1.2 කියන්නේ 1.2 බහැලා තව 1.2 උඩට නගින්න ඕනේ. වාව් හරිම ලස්සනයි. ලින්ඩස් ඈ අපි ඉන්නේ ලින්ඩස්. අපි දැන් ඉන්නේ ක්වීන්ස්ලන්ඩ් වල ලින්හර්ස්ට් වල. අපි අනුරාධපුරේ යනවා වගේ තමයි. හරිම කර්කශයි. හරිම කර්කශයි ඒ වෙනේ කියන්නේ. කටුකයි. කාර්කාෂ්ඨකයි. කර්කාෂ්ඨකයි. හරිද? හොඳටම වේලෙනවා. මේ අර හිටපු තැන කෑම් සයිට් එකේ නම් කොච්චර දුර ආවද? කිලෝමීටර් ගමන ආවා. ඉතින් අද ටාගට් එක කේන්ස් වලට යන්න අපි. අපි හිතන් ඉන්නේ මොටෙල් එකක් හරි මොකක් හරි බුක් කරලා යන්න. මොකද අපි අද රෑ වෙනවා නැත්නම් කැම්ප් සයිට් හොය හොය ඉන්න බෑ කේන්ස් වල ගිහිල්ලා. ඉතින් බලමු. මොටෙල් එකක් හරි මොකක් හරි අරන් ඉන්න තමයි ඉන්නේ.
වගේ ටික මේකේ පොඩි එකක් මේක පිට ඇදින්න අද්දේ නේද අදි ඔකට තමයි නුවරඑළිය පැත්තේ ඇවිල්ලා වගේ. ඔන්න තැන්නේ හුලං පෙත්ත. අපි ආව හුලං පෙති බලන්න. ගොඩාක් මීදුම. හින හරියට පේන්නේ නැහැ. හරින ලංකාව වගේ. ට්‍රිප් එකේ පස්වෙනි දවස අද අපි ඊයර Airbnb එකක් බුක් කරලා හිටියේ. මොකද අපිට පොඩි shopping කරගන්න තිබ්බා, වාහන අය රීස්ටොක් කරන්න, laundry කරගන්න තිබ්බා. ඉතින් ඒ ටික කරගෙන දැන් අපි යන්නේ කෙලින්ම කේන්ස් වලට. අද අපි කේන්ස් වලට යනවා. කේන්ස් වල ඇවිදින්නේ නැහැ. අපි ආයෙ යනවා කේන්ස් වලට. ඒ උනාට කෙලින්ම අපි කේප් travel කරන්න පටන් ගන්නවා අද ඉඳන්. ඉතින් ගොඩක් exciting වෙයි. අපිත් එක්ක රැඳිලා ඉන්න. යනවා පේනවද දන්නේ පේන්නේ long winding line. මේ බෝලේ කුකුලෙක් වගේ එකෙක් අපි යනවා බැරන් ෆෝල්ස් බලන්න. දැන් නම් නිකන් ලංකාවේ වගේ හරිම ලස්සනයි. සිංහරාජ යනවා වගේ. ඔව් බැරන් ෆෝල්ස්. දැන් ළඟයි ලුක් අවුට් එකට. Oh my god. මාර ලස්සනයි. wow.